හයි කොහොමද ඔයාට? ඔන්න අද මම ඔයා වෙනුවෙන් විශේෂ වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමයි ඔයා මේ වීඩියෝ එක දකින වෙලාවේ ඉඳන් ඉදිරි සති කිහිපය ඔයාට කොහොමද? ඔයාට ඉදිරි දින කිහිපයේදී වෙන්න තියෙන හොඳ දේවල් මොනවද? ඔයා පරිස්සම් වෙන්න ඕන තැන් සහ ඔයා නොකරන්න ඕන දේවල් මොනවද? ඉතින් මේ දේවල් ගැන දැනුවත් වෙලා ඔයාගේ ඉදිරි කාලය හරියට ඔයාට සැලසුම් කරගන්න ඔන්න ඔයා වෙනුවෙන් කලෙක්ටිව් රීඩින් එකක් තමයි මං අද අරන් ආවේ. ඔයා මුලින්ම බලන්න මම මේ කියන සයින් වලින් එක දෙයක් හරි එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක අදාළ වෙනවා. ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා. මේ වීඩියෝ එකේ තියෙන මොනම හරි දෙයක් ඔයාගේ ජීවිතේට නුදුරේදීම සිද්ධ වෙනවා. ඔයා මේ වීඩියෝ එක දකින වෙලාවේ ඇඳන් ඉන්නේ රතු පාට හෝ රතු පාට පොඩ්ඩක් හරි මික්ස් වෙලා තියෙන ඇඳුමක් නම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. අද දවසේ ඔයා අහසේ වලාකුළු දිහා බලන් හිටියද? එහෙම නැත්නම් පැහැදිලි නිල් පාට අහස දිහා ටික වෙලාවක් හරි බලන් හිටියද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා ඉදිරි මාස කිහිපය තුල තියෙන විභාගයකට සූදානම් වෙන කෙනෙක්ද? ඒ වගේම මේ වීඩියෝ එක දකින්න පැය කිහිපයකට කලින් ඔයා මොකක්ම හරි දෙයකට විශ්වයට ස්තුතිවන්ත වුණාද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයාගේ ගෙදර අලු පාට හෝ සුදු පාට පොඩ්ඩක් හරි මික්ස් වෙලා තියෙන සුරතල් සතෙක් ඉන්නවද? පූසෙක් හෝ බල්ලෙක් ඉන්නවද? ඒත් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා තනියම ඉන්න කැමති කෙනෙක් නම් ඔයා වැඩිපුර කතාවට අකමැති නිහඬ කෙනෙක් නම් ඔයාටත් මේ වීඩියෝ එක අදාළයි. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක දකින්න පැය 24කට කලින් බස් එකෙන් කොහේ හරි ටිකක් දුර ගමනක් ගියාද? ඔයා මේ වීඩියෝ එක දකින්න දවසේ හෝ කලින් දවසේ ඔයා ටිකක් දුර ගමනක් බස් එකෙන් ගියාද? ඒත් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක දකින්න දවසේ කහ පාට, සුදු පාට හෝ කළු පාට සමනලයක් දැක්කද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඉතින් මෙන්න මේ කියන සයින් වලින් ඔයාට කීයක් ගැලපුණාද කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන ගමන් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙමනම් දැන් අපි බලමු ඔයාට ඉස්සරහට වෙන්න තියෙන සුවිශේෂී දේවල් මොනවාද කියලා මේ රීඩින් එකෙන්. ඔන්න මුලින්ම පෙන්නනවා ඔයාට කාගෙන්ම හරි ඔයා ආදරය කරන කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර කෙනෙක්ගෙන් ඔයා වැඩ කරන තැන කෙනෙක්ගෙන් ඔයාගේ හිත සතුටු වෙන දෙයක් ඔයාට ඔයා බලාපොරොත්තු නොවන මොහොතක ලැබෙනවා. ඒ දේ ඔයා වෙනුවෙන් ලැබෙන තෑග්ගක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙනුවෙන් ඇරේන්ජ් කරන පාටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කරපු දෙයක් වෙනුවෙන් ඔයාට ලැබෙන ලොකු ඇගයීමක් වෙන්න පුළුවන්. ස්තුතිවන්ත වීමක් වෙන්න පුළුවන්. ඒ කොහොම හරි ඔයාගේ හිත සතුටු වෙන දෙයක් ඔයාට ඉදිරි දින කිහිපයේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා. සමහර විට ඔයා නොහිතන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් ඒ දේ ඔයාට ලැබෙන්නේ. ඒ වගේම ඔයා කලින් දවස් ටිකේ හිත හිටියා නේද ඔයාගේ ජීවිතේ මොකක්ම හරි වෙනසක් ඔයාට ඕන කියලා. ඔන්න ඒ වෙනස ටිකෙන් ටික ඔයාගේ ජීවිතේට ලැබෙන්නයි යන්නේ. ඔයාගේ ජීවිතේ ඔයා කැමති විදිහේ වෙනසක් ඉස්සරහට වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ඔයා පොඩි දෙයක් කරන්න ඕනේ. ඔයාට පුළුවන් හැම වෙලාවකම ඔයාට ලැබෙන දෙයට ස්තුති කරන්න. සමහර විට ඔයාට ලැබෙන්නේ ඔයාගේ අරමුණක් ඉෂ්ට කරගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වැරැද්දක් හදාගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ මොන දෙයටත් ඔයාට ලැබෙන පොඩි දෙයටත් ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ජීවිතයට ලැබෙන හැම හොඳ දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාට මේ දේවල් දෙන අයටත් විශ්වයටත් ඔයා ස්තුති කරන්න. එතකොට තමයි ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන වෙනස ඉක්මනටම ඔයාට ලැබෙන්නේ. අපි බලමු ඊළඟට ඔයාට මොනවද කියන්නේ කියලා. ඔන්න ඔයාට පොඩි අනතුරු ඇඟවීමක් තමයි විශ්වයෙන් ඊළඟට නම් තියෙන්නේ. මොකද ඔයාට මේ දවස්වල ටිකක් තරහ යනවා වැඩි. ඒ නිසා ඔයාගේ වචන වලින් ඔයාට නිතර දකින්න ලැබෙන කෙනෙක්ගේ හිතක් රිදෙන්න පුළුවන් ඉදිරියේදී. ඔන්න ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඔයා වෙනදට වඩා ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න. එහෙම නැති වුණොත් ඔයාගේ පැත්තට තමයි අවාසි වෙන්නේ. ඔයා කියන වචන ඔයා කරන දේවල් වෙනදට වඩා පරිස්සමින් සැලකිලිමත්ව කරන්න.
ඉවසීමෙන් වැඩ කරන්න. පුළුවන් තරම් ඉවසීමෙන් ඉන්න. කවුරු මොන දේවල් කිව්වත් ඔයා හොඳට හිතලා වචන පාවිච්චි කරන්න. මොකද ප්‍රශ්නයක් වුණොත් ඔයාට අවාසි වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා ඔන්න විශ්වෙන් ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයාට මේ වීඩියෝ එක බලන වෙලාවේ ඉඳන් මාසයක් ඇතුළත ඔයාට ටිකක් දුර ගමනක් යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි අරමුණක් ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ ඔයා රැකියාවක් බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඔයා රැකියාවකට මේ වෙනකොටත් අයදුම් කරලා තියෙනවා නම් ඔයාට ඒ රැකියාව වෙනුවෙන් ඉන්ටර්විව් එකක් හෝ ඒ රැකියාවට කැඳවීමක් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ඒ රැකියාව සම්බන්ධයෙන් ඔයාට දුර ගමනක් හෝ මොනම හරි දෙයකට ඔයාට ඔයා ඉන්න තැනින් ටික දවසකට ඔයා ඉන්න පළාතෙන් වෙන පළාතකට යන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා. ඔයාගේ රැකියාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔයාගේ ගෙදර අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න, ඔයාගේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකාවක් යන්න මේ වගේ අවස්ථාවක් ඔයාට ලැබිලා ඔයා ඉන්න පළාතෙන් වෙන පළාතකට යන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා කියලා ඔන්න පෙන්눔 කරනවා. අපි බලමු තව මොනවාද ඔයාට වෙන්න තියෙන්නේ කියලා. ඔන්න ඔයාට සතුටු හිතෙන දෙයක්. ඔයා රැකියාවක් අරමුණු කරගෙන මොකක්ම හරි විභාගයක් ලියන්න බලාපොරොත්තුෙන් ඉන්නවද? එහෙම ඉන්නවා නම් ඔන්න ඔයාට ඒ විභාගෙන් ජය ගන්න හැකියාවක් තියෙනවා කියලා මේ රීඩින් එකෙන් පෙන්눔 කරනවා. ඔයාට මොකක්ම හරි ලැබීමක්, දිනුමක්, ජයග්‍රහණයක් ඉදිරි මාස කිහිපය තුළ ලැබෙනවා කියලා තමයි මේ රීඩින් එකේ අවසානයේ ඔන්න කියන්නේ. හැබැයි ඔයා මේ සතුට ඔයා මේ දේ ඔයාගේ හිතේ විතරක් තියාගන්න. කාටවත්ම කියන්න එපා. ඔයා සතුටින් ඉන්න බව කාටවත්ම දෙන්න එපා. මොකද ඔයාට ඉරිසියා කරන අය වැඩි. ඔයා සතුටින් ඉන්නව දකින්න අකමැති අය වැඩි. ඒ නිසා ඒ අයගෙන් පරිස්සම් වෙලා ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයා තව තවත් මහන්සි වෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේ ජයග්‍රහණය ඔයාට ලැබේවි. ඉතින් ඔන්න මේ රීඩින් එක බලපු ඔයාට පොඩි අවවාදයක් උපදෙසක් දෙනවා විශ්වෙන්. මොකද ඔයාට ඉරිසියා කරන අය වැඩි. ඔයා ඔයාගේ අරමුණු වෙනුවෙන් මහන්සි වෙනකොට රෑදවල් නොබලා වැඩ කරනකොට ඔයාව අධෛර්යමත් කරන්න ගොඩක් අය එයි. වචන වලින් පවා ඔයාට ඔයාගේ උත්සාහය අපරාධි කියලා ඔයාව වෙනත් පැත්තකට යොමු කරලා ඔයාගේ අරමුණ ඔයාගේ හිතින් අයින් කරලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන හොඳ දේවල් වලින් ඔයාව ඈත් කරන්න බලන් ඉන්න ඒ අයගෙන් ඔයා පරිස්සම් වෙන්න කියලා විශ්වය ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයා අනිත් අයගේ වචන ඕනවට වඩා හිතට ගන්න එපා. ඔයා යන්න ඕන පාත් එක ඔයා තීරණය කරලා කවුරු මොනා කිව්වත් ඔයාගේ අරමුණු වලට ඔයාගේ හිතේ තියෙන අවධානය වෙනස් කරගන්න එපා. එහෙම වෙලාවට ඔයා මතක් කරන්න මේ දේ. ඔයාගේ ජීවිතේ ඔයාට තරම් කාටවත් වටින්නේ නැහැ. ඔයා පරිස්සමින් ඔයාගේ ගමන යන්න. එහෙමනම් මේ වගේ තවත් කලෙක්ටිව් රීඩින් එකකින් හමු වෙන්න channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් ඉස්සරහට වෙන්න යන දේවල් කලින්ම දැනගෙන ඒ දේවල් වලට සූදානම් වෙන්න. ඒ දේවල්